සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ YouTube channel එක නරඹන යාළුවෝ හැමෝටම. ඉතින් අපි අද වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට අරගෙන එන්නේ දේවස්ථානයක් ගැන. දේවස්ථානයක් කියද්දි ලංකාවේ දේවස්ථාන අතරින් ලස්සනම දේවස්ථානයක් වෙන, ඒ වගේම කතෝලික ජනතාව අතර පමණක් නෙවෙයි අනිකුත් ආගමික ජනතාව අතර ප්‍රසිද්ධ රාගම පිහිටලා තියෙන ලංකා අපගේ ස්වාමිදුවගේ ජාතික බැසිල්කාව දේවස්ථානය. එහෙම නැත්නම් රාගම තේවත්ත පල්ලිය ගැන තමයි අපි අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඉතින් මම තේවත්ත පල්ලියට ගිහිල්ලා මේ විස්තර තව ටිකක් ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කේ රාගම නගරයේ ඉඳන් කිලෝමීටර් 3ක් වගේ දුරකින් තමයි තේවත්ත බැසිල්කාව පිහිටලා තියෙන්නේ. කොළඹ හරි මීගමුවේ හරි ඉඳන් එන කෙනෙක් නම් මහභාගේ හන්දියෙන් හරවලා මෙතෙන්ට එන්න පුළුවන්. ඔයා බස් එකේ එනවනම් මහභාගේ හන්දියෙන් බැහැලා 262 බස් එකේ රාගමට එන්න පුළුවන්. ඒ වගේම රාගම දුම්රිය ස්ථානයෙන් බැහැලා එනවනම් ඔයාලා තේවත්ත හරහා යන බස් එකක තමයි එන්න ඕනේ. වීඩියෝ එක පටන් ගද්දිම කියන්න දෙයක් තියෙනවා. මම බෞද්ධයෙක් නිසා පල්ලිය ගැන විස්තර කරද්දි යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 1911 දී කුඩා දෙව් මැදුරකින් තේවතු පුදබිමේදී තේවත්ත පල්ලිය ඉදි කරලා තියෙනවා. මේ පල්ලිය ඉදි කර ඇති භූමිය මුල් කාලයේදී රබර් වතු යාය. එම වතු යාය ඔරෙන්ජ් හිල් කියලා තමයි එකලේ හඳුන්වලා තියෙන්නේ. මේ පල්ලිය ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. දෙවන ලෝක යුද්ධ සමයේ රටවල් ගණනාවක ආක්‍රමණයෙන් පසුව ලංකාවත් ආක්‍රමණය කරන්න සැරසුණු වෙලාවේ එවකට කොළඹ අගරදුගුරු තැන්පත් අතිඋතුම් ජෝන් මේරි මසෝන් හිමිපාණන් විසින් දේවමාතන් වහන්සේගෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පතා භාරයක් වුණා. ඒ භාරය ඔප්පු කිරීමක් විදියට තමයි මේ තේවත්ත භූමිය තුල බැසිල්කා දේව මන්දිරයක් ඉදි වුණේ. නමුත් උන්වහන්සේ ස්වර්ගස්ථ වීම නිසා මේ භාරය ඔප්පු කරන්නේ අතිඋතුම් අගරදුගුරු කාදිනල් තෝමස් බෙන්ජමින් කුරේ හිමිපාණන් විසින්. ලංකා අප ස්වාමිදුවගේ ප්‍රතිමාව සාදා ඇත්තේ පෘතුගීස් ජාතිකයෙකු ට්‍රිඩන් විසිනි. ඒ වගේම දේවස්ථානයේ අල්තාරයේ කන්‍යා සෝරයන්ගේ හා පූජකවරුන්ගේ ධාතු තැන්පත් කර තිබෙනවා. තේවත්ත පල්ලියේ ප්‍රධාන දෙව් මැදුර කුරුසයක හැඩයට තමයි හදලා තියෙන්නේ. අක්කර ගණනාවක විශාල ඉඩ ප්‍රමාණයක ඉදි වී ඇති තේවත්ත දෙව් මැදුර අද වෙද්දි විශාල බැතිමතුන් සංඛ්‍යාවක් ආශිර්වාදය ලබා ගැනීමට පැමිණෙන දෙව් මැදුරක්. රබර් ගස් මැදින් දෙව් මැදුරට පිවිසෙන මාර්ගය දෙපස ඇති ගහ කොළ වලින් හමා එන සිසිලස ගතට මෙන්ම සිතටද ගෙනෙනු ලබන්නේ අප්‍රමාණ සැනසීමක්. දෙව් මැදුරේ ප්‍රධාන අල්තාරය අඩි 12ක් දිග, අඩි 4ක් පළල සහ අඩි 4ක් උස කළු ගලක්. දෙව් මැදුර ඉහළ ඇති යකඩ කුරුසය අඩි 24ක් උස යකඩ කුරුසය. ජාතික බැසිල්කාවේ දිග අඩි 319ක්, පළල අඩි 58ක්, ඒ වගේම උස අඩි 125ක් වෙනවා. පූජා භූමිය තුල ඉටිපන්දම් දල්වන්නට මෙම ස්ථානයේ සකසා දී තිබෙනවා. අපේ රටේ ජාතික බැසිල්කාවක් විදියට අපට උරුම වෙලා තියෙන්නේ මේ පමණයි. දේවස්ථානයේ පහළ පොළව යට දිව්‍ය ප්‍රසාද මැදුර තිබෙනවා. එහි අගරදුගුරු කාදිනල්
තෝමස් බෙන්ජමින් කුරේ හිමිපාණන්ගේ දේහ තැන්පත් කර තිබෙනවා. මේ පටිපෙළ දිගේ පල්ලෙහාට ගියාම තමයි අපට ලුර්දු ගුහාව හම්බ වෙන්නේ. ලුර්දු ගුහාව පැත්තට යන්න කලින් අපි මේ යන්නේ අලුතින් ඉදි කරලා තියෙන කුඩා දේවස්ථානය බලන්න. මේ කුඩා දේවස්ථානට පිවිසෙන මාර්ගයේ අලංකාර පොකුණක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේ මේ මාර්ගයේ දෙපස සුරතූතයන්ගේ ප්‍රතිමාත් ඉදි කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපට දේවස්ථානයේ ඇතුළ බලා ගන්න පුළුවන්. මේ කුඩා දේවස්ථානයේ ඉදිරියෙන් පාපොච්චාරණ කුටි දෙකකුත් උපදේශන කුටියකුත් දැක ගන්න පුළුවන්. කුඩා දේවස්ථානයේ අසල මාර්ගයේ පහළට යන විට කිතුණු ආගමේ සුවිශේෂී සන්ධිස්ථාන මෙන්න මේ ආකාරයෙන් නෙලා තිබෙනවා අපට දැක ගන්න පුළුවන්. ලුර්දු ගුහාවට යන්න තියෙන අනිත් පැත්තේ පාරේ යද්දි අපිට මේ දේවමෑණියන්ගේ ප්‍රතිමාව හම්බ වෙනවා. එකල පාළු කඳුකරයක තිබූ තේවත්ත දෙව්මැදුර අද වෙද්දි ඉතා නිස්කලංක ගහකොළ වලින් සිසිලසගෙන යන වටපිටාවකින් යුක්තයි. පහළට එද්දි මෙන්න මේ කුඩා වැව අපිට දැක ගන්න පුළුවන්. මේ වැවේ සුවිශේෂීත්වය තමයි ශ්‍රී ලංකා සිතියමේ හැඩයට නිර්මාණය කරලා තිබීම. ඉතින් මේ වැව නිර්මාණය කරන්න මූලිකත්වය අරන් තිබෙන්නේ කාදිනල් තෝමස් කුරේ හිමිපාණන්. ඉතින් උන්වහන්සේට ගෞරවයක් ලෙස මේ වැව කාදිනල් තෝමස් කුරේ සමුද්‍රය ලෙස නම් කර තිබෙනවා. ලුර්දු ගුහාවට මුහුණලා තවත් දේවමෑණියන්ගේ විශාල ප්‍රතිමාවක් අපට දැක ගන්න පුළුවන්. අපි මේ යන්නේ ලුර්දු ගුහාව දෙසට. මේ අවට බුද්ධ නැදුම් මහෝගනී වගේ ගස් වලින් සෙවන වෙලා තියෙනවා.
ලොරුදු ගුහාව ජාතික බැසිල්කාවේ වර්තමාන කාලයේදී ඉදි කරලා තියෙනවා. මෙම ආකෘති නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රංශ ආభాෂය අරගෙන. ඒ වගේම බැසිල්කාව නිර්මාණය කිරීමට අවශ්‍ය ගල් කුට්ටි මේ ස්ථානයේ ලබාගත් බව සඳහන් වෙනවා. ලොරුදු ගුහාවේ වැඩ නිමවා ප්‍රථම දේව මෙහෙය පවත්වා ඇත්තේ 2018 පෙබරවාරි මාසයේදී. සෑම වසරකම අගෝස්තු මාසේ අවසාන ඉරිදාවේ බැසිල්කාවේ දෙව් මැදුරේ රෝගීන්ගේ මංගල්‍ය නම් අති විශේෂ රෝගීන් වෙනුවෙන් ආශිර්වාද මෙහෙයක් පැවැත්වෙනවා. මේ නිසා මෙම දේවස්ථානය මහත් ප්‍රසිද්ධියක් උසුලනවා. ආගම් භේදයකින් තොරව ඔයගොල්ලෝ හැමෝටම මේ සුවිශේෂී දේවස්ථානයේ වැඳ පුදා ගන්න ආරාධනා කරන ගමන් අදට අපි ගිහින් එන්නම්. ඔයාලට තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම like එකක්, ඔයගොල්ලන්ගේ අදහස් comment එකක් දාන්න අමතක කරන්න එපා. අදට ගිහිල්ලා එන්නම්.